තුලක් නේද? තම තමන්ගේ එක එක ප්‍රශ්න, එක එක වේදනා, එක එක බලාපොරොත්තු නේද? එක එක දේවල් ඔබ තුල තිබෙනවා. ඉතින් ඒ දේවල් වලට පිහිටක් සරණක් සොයමින් ඔබ නේද එක එක තැන්වල ගිහින් තිබෙනවා. හැබැයි ඒ එක එක තැන් වලින් ගියාට කිසිදු ප්‍රතිඵලයක් ඔබට කිසිදු සරණක්, කිසිදු ආශිර්වාදයක්, කිසිදු පිහිටක් නැති වෙලා නේද? තිබුණු මොහොතක ඔබට කොහොම හෝ මෙතෙන් එන්න අවස්ථාව සැලසුණා. ඉතින් ඔබගේ දුක දැකලා නේද? ඔබගේ සියලු දුක දැක්කා. ඔබ විඳින මිනිසයා මෙලොවට බිහි වුණාට පස්සේ විඳවන්නා වූ මේ ජීවිතය පිළිබඳ සියලු දේ අවබෝධ කරගත් නිසා උන්වහන්සේලා ස්වර්ණමාලි මහසෑය මන්දිරයෙන් ඔබ වෙනුවෙන් නේද ධර්මයක් පිළිහිටවලා මේ සෙනඟට හරියටම මේ ධර්මය අවබෝධ කරලා දෙන්න අවශ්‍යයි. මේ සෙනඟට හරියටම ධර්මයේ යන්න අවශ්‍ය විදියට මඟ සලසලා දීමට අවශ්‍යයි කියලා උන්වහන්සේලා සිතලා නේද? උන්වහන්සේ ඒ සිළු ආශිර්වාදයන් දීලා මතු බුදු වෙන පෙරම්පුරන මගේ ශ්‍රී නාථ දේවතුන් සිළු දේව බල මහිමයන් දීලා සිළු සෙනඟ යහමඟට ගන්න පින්වත් සෙනඟක් බවට පත් කරන්න මේ සසරින් එතර කරන්න ඔබට මඟ පෙන්වන්න පුළුවන් කියලා උන්වහන්සේලා මාව තෝරාගෙන මාව එව්වා ඔබ වෙනුවෙන්. ඉතින් මේ ගිය 22 පසුවේ ගිය දවස් දෙකේ කියන්නේ 26 වෙනිදා පෙබරවාරි 26 වෙනිදාට හරියටම සුව මෙහෙ පටන්ගෙන ඔබ වෙනුවෙන් සුවය ලබා දෙන්න ඔබට ජීවියක් නව ජීවියක් දෙන්න ධර්මයේ ගෞතම සම්මා සම්බුදු පියාණන්ගේ ඒ නිර්මල බුදුදහමේ සත්‍ය අවබෝධ කර දෙන්න පටන්ගෙන ඒ 26 වෙනිදාට වසරක් වෙනවා. ඉතින් ඒ වසරේ ගිය වසරේ පටන් ගත්තේ මගේ ජන්මදිනේ පෙබරවාරි 26 කියන්නේ මගේ උපන් දිනේ. ඉතින් එදා පටන් ගත්තේ ඔබට සුවය දෙන්න, ඔබට නිදහස දෙන්න, ඔබට ජීවියක් දෙන්න. එදා තමයි මගේ ගිය වසරේ මගේ උපන් දිනයයි මහා ශිවරාත්‍රියයි දෙකම එක දවසේ යෙදුණා. ඉතින් එදා එහෙම අහුවෙන්නේ නේද? අවුරුදු කීයකට පස්සේද කියලා ඔබට පුළුවන් බලන්න. එහෙම අහුවෙන්නේ අවුරුදු කීයකට පස්සේද කියලා. ඉතින් ඒ 26 වෙනිදාට ඒ දවස් දෙකම එක දවසට යෙදුණා. ඉතින් එදා තමයි ආරම්භ කරේ. හරියටම ගිය ඒ 26 වෙනිදාට අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්ද ඇතුළත මහා සෙනඟක් සුවපත් වෙලා තියෙනවා. යක්ෂ දෝෂ, පෙරේත දෝෂ, අමනුෂ්‍ය දෝෂ, කොඩිවින බන්ධන හෝනියක් තිබුණු දේවල් අයින් වෙලා දරුවෝ සුවය විඳිලා අද සතුටු වෙනවා. එතකොට තමන්ගේ තිබුණු බලාපොරොත්තු රට යන්න එක එක රැකී ආරක්ෂා ආරම්භව බලාපොරොත්තු වෙච්ච දේවල් ඒවා සියල්ල සඵල වෙලා තියෙනවා. ඉතින් තව තිබුණු තමන්ගේ ශරීරය තුල තිබුණු එක එක රෝග ඒවා සුවපත් වෙලා තිබෙනවා. ඉතින් හැම දෙයකටම ඔබට පිහිට දෙන්න තමයි යවෙන්නේ. ඉතින් මේ 26 වෙනිදා ඔබ වෙනුවෙන් ස්වර්ණමාලි මහසෑය මන්දිරයේ තමයි එදා මගේ ගිය වසරේ මම සුව මෙහෙ පටන් ගන්න පෙර මං කේක් එකක් නේද කැපුවා. මගේ උපන් දිනේ නෙවෙයි මා සැමරුවේ. මා ඔබට සුවය දෙන්න, ඔබට ජීවිතය දෙන්න, ඔබ නව මුනාසෙගේ මේ ගෞතම සම්මා සම්බුදුන් මේ ධර්මයේ පිළිබඳ අවබෝධ කරලා දෙන්න තමයි ඒ කේක් එක කපලා පටන් ගත්තේ. ඉතින් ගිය 26 වෙනිදා ස්වර්ණමාලි මහසෑය මන්දිරයේ ඔබ වෙනුවෙන් තිබුණා ලොකු පූජාවන්. ඉතින් 25 වෙනිදා හවස ගිහිල්ලා පහුවෙනිදා වෙනතුරු ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය විදියට සෙත් පතන්න, ඔබව ගලව ගන්න, ඔබට මේ සියලු දුකෙන් නිදහස් කරගන්න අවශ්‍ය විදියට මේ වැඩ කටයුතු වලට ඒ එතන ගොඩාක් දේවල් සිද්ධ කරා. ඉතින් එතන මා සමග පිරිසක් සම්බන්ධ වුණා. ඒ අය මල් සොයාගෙන ඒවා මේවා කරගෙන ඔබ වෙනුවෙන් නේද පුංචි සෑයක් හදලා මොනවාද අටපෙතිය මොනවාද වතු සුද්ධ මල් වලින් කවුරුත් කරන්නේ නැති දෙයක්. මොකද වතු සුද්ධ මලකින් මෙහෙම සෑයක් හදන්න ඉදිරිපත් වෙන්නේ මොකද අමාරුයි. නමුත් ඒ සියල්ලද ඔබ වෙනුවෙන් ඉවසීමෙන් යුතුව මාය වැඩේ කරලා ඔබට ආශිර්වාද ලැබලා දෙන්න තමයි මේ දේවල් සියල්ල කරේ. ඉතින් ඔබ වෙනුවෙන් ඒ පින්කම් මා කරනවා. මම හැම සතියෙම යනවා ස්වර්ණමාලි මහසෑය මන්දිරයට. හැම සතියෙම යනවා. මොන කෝටිපතියෙක්ද යන්නේ මහසෑය මන්දිරයට සතිය ගන්න? කාටද යන්නේ නිදහස තියෙන්නේ? හැබැයි මට නිදහස තියෙනවා. මම නිදහස ගත්තා ධර්මයේ තුලින්. පින් කරගෙන ඇවිල්ලා මම පින් කරගෙන ඇවිල්ලා බුදුන් වහන්සේගේ ධර්මයේ තුලින්ම මාව නිදහස් කරා. උන්වහන්සේ මම හිර වෙලා තිබුණු ඒ රැකී රස්සාද ඒ වගේ ඔබ තියෙන දේවල් අරගෙන ගිහිල්ලා ඔබට තමයි සිත සලසන්නේ. ඔබ ওই දානවනේ අර සුද්ධ කොටසට රුපියල් 50 20 10 නේද? ඔබ මේ දාන දේවල් වලින් ඔබටම තමයි පින්කම් කරන්න. මම ඒව රැස් කරගෙන ගොඩ ගහගෙන නෑ. මොකද මට ඔබ තමයි ඔබ වෙනුවෙන් මම ආවේ. මං අත්හැරලා ආවේ සියල්ල.
මම කිව්වා මම අර හිර වෙලා හිටපු තැන්වලින් සියල්ලෙම නිදහස් කළා. උන්වහන්සේ ධර්මයේ තුලින්ම මාව නිදහස් කරගෙන මේකේ තමයි සැපද තිබෙන්නේ. මේකේ තමයි සතුට තියෙන්නේ. මේකේ තමයි නිදහස තියෙන්නේ. මේකේ තමයි ජීවිතය තියෙන්නේ කියලා උන්වහන්සේ මාව මට තේරුම් බේරුම් කරලා දීලා එව්වා. මෙන්න මේ සෙනගටත් මේක අවබෝධ කරලා දෙන්න. මේක ධර්මයෙන් තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ කියන එක. ධර්මයේ හැසිරුණොත් පමණයි ලැබෙන්නේ කියන එක හරියටම අවබෝධ කරලා දෙන්න, වටහා දෙන්න, තේරුම් බේරුම් කරලා මේ දරුවෝ මේ සියලු දුකෙන් නිදහස් කරගන්න අවශ්‍ය විදියට මඟ සලසා ගන්න ඔබට මඟ පෙන්වන්න පුළුවන් කියලා උන්වහන්සේ තෝරාගෙන එව්වා. ඉතින් නේද? එදා තෝරගත්තා. එදා 2024 ඔක්තෝබර් මාස 20 වෙනි ඉරු දින 5:40 පමණ ඔබ වෙනුවෙන් මාව තෝරාගත්තා. ඔබ වෙනුවෙන් මා කරපු පුංචි ප්‍රාර්ථනාව. හැබැයි මමවත් දන්නේ උන්වහන්සේ මට මේ තරම් ආශිර්වාදයක් දීලා මතු බුදු වෙන පෙරම්පුරන ශ්‍රී නාථ දේවතුන් මේ ධර්මයේ රකින්න මෙහෙම කෙනෙක් යවන්න ඕන කියලා මමවත් දන්නේ මාව තෝරාගෙන. ගෙදරට ආවට පස්සේ තමයි මාව තෝරාගෙන කියලා මා දන්නේ. ඉතින් එහෙම තමයි. ඔබටත් එහෙමයි. ඔබටත් පුළුවන් ඔබ පින්කම් කරගන්න ඕන. තමන් මේ මනුස්ස ආත්මය ලැබුවට සමහරු හිතනවානේ මනුස්ස ආත්මය මේ ලබන්නේ නේද? මේකේ තියෙන දේවල් කාලා බීලා ඇඳලා පැලඳලා නේද? මේ ඉඩ කඩන් වලට අරන් මේවා තණ්හා වෙලා ආශාවෙන් මැරිලා යන කියලා නෑ. ඔබ මේක තේරුම් ගන්න. ඔබ මිනිස්සෙක් විදිහට ආවේ වෙනත් ලොකු කාරණයක් ඔබට ඉෂ්ට කරගන්න තියෙනවා. ඔබ මේක ඉෂ්ට කරගන්න ඕන. මේ භවයෙන් පස්සේ අය ඔබට ලැබෙන්නේ නැහැ කවදාවත් මනුස්ස ජීවිතය. එනිසා ඔබ මේක හොඳට හිතට ගන්න, අවබෝධ කරගන්න. ඔබ ආවේ මනුස්ස ලෝකයකට මේකේ තියෙන මේ තියෙන ජහ ජරා වැඩ, පෙරේත වැඩ, බලු වැඩ, තිරිසන් වැඩ කරලා යන්න නන් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒවා කරවුවොත් ඉදිරියට විපාක විඳින්න ලැබෙනවා විපාකේ වගේ. ඔබ දැනටත් ඔබ විඳවනවා ජීවිතේ. ඉස්සරහට 2030 වෙනකන් ඔබට ජීවිතේ විඳවිල්ල තියෙන්නේ. තමන් පින් කරගත්තොත් හරි. තමන් ධර්මයේ හැසිරුණොත් හරි. නැත්තම් නම් ගැලවෙන්න බෑ. ඔබ හොඳට මතක තියාගන්න. තරුණ අයද, පුංචි දරුවෝද, කිරි දරුවෝද මට කිරි දරුවෝ වුණත් තියෙන පාපේ. පෙර භවයේ පාපේ තියෙනවනේ. ඔය පාපේ නේද? නිති පෙරලි එන්නේ. පවයි පිනයි දෙක පෙරලි එන්නේ. කොයි වෙලාවෙ පින ඉස්මතු වේද? කොයි වෙලාවෙ පාපේ ඉස්මතු වෙයි? කොයි වෙලාවද කියලා කියන්න බෑ. ඒක නිසා නේද? මේක කැරකි නා රෝදේ නේද? කැරකි යනව නේද? රෝදේ කැරකි යනවනේ. ඒතර උඩ කොටස නිතරම වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ජීවිතේ. කොයි වෙලේ පිටක දුක නේද? පිටක සතුට. පිටක දුක සතුට. මේක යනවා පෙරලි එනවා. කොයි විලාවේ එයිද දන්නේ නැහැ. කොයි විලාවේ මේ වගේ දේවල් විපාක දෙන්න ලැබෙද්ද දන්නේ නැහැ. අන්න ඒක නිසා ඔබ තේරුම් ගන්න මනුස්ස ජීවිතය ලැබුවේම Tamanට පින්කම් කරගන්න. වෙන කිසි දෙයකට නෙමෙයි. මේ පින්කම් කරගෙන පළමුව ධර්මය අවබෝධ කරගන්න. එක ඔබ මනුෂ්‍යාත්මයක් ලැබුවේම ධර්මය අවබෝධ කරගන්න. එතකොට ඔය අතරේ ඉන්න මනුෂ්‍යාත්මය ලැබුවට සමහර වෙන කන් ඇහෙන්නේ නැහැ. සමහර වෙන කතා කරන්න බෑ. නේද? සමහරුන්ට ඇස් පේන්නේ නැහැ. සමහරුන්ගේ අතපය ඇද වෙලා. සමහරුන්ට කකුල් තිබුණාට ඇවිදින්න බෑ ඒ කකුල් වලින්. ඔබ දැකලා තියෙනවා ඒ වගේ අය. නේද? එහෙම දැකලා තියෙනවා. එතකොට තව සමහරු අන්ත අසරණ දුප්පත් වෙලා ඉපදලා තියෙනවා. නේද? තව සමහරු පොසත් වෙලා එනවා. පවුලේ එනවා. නේද? තව සමහරු ඉන්නවා මනුෂ්‍යාත්මය ලැබුණ විඳවනවා. දරුවෝ නැහැ. තව සමහරවල් දරුවෝ ලැබෙනවා එක අඩුපාඩු සහිත. ඔබ කියන්නේ අංග විකල දරුවෝ කියලා. ඒ අය. එතකොට ඔබ මෙන්න මේවට හේතු හොයන්න ඕන. මේව වෙන්න මොකද්ද මේ හේතුව? එහෙනම් පෙර භවයේ ඔබගේ තිබෙන අකුසල. පෙර භවයේ තියෙන ඔබගේ පාපය. අන්න ඒවා මේ මම මේ භවයේ මේ දේවල් විඳවන්නේ නේද? මේ පෙර භවයේ දේවල් මා කියපු දේවල් අනුව නේද කියන ඔබ අවබෝධ කරගන්න ඕන. එක ධර්මය අවබෝධ කරගන්න ඕන ඔබ. ඒක තමයි පළවෙනි දේ. ඔබ නේද? මේ බෞද්ධ අදහන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් යේසුස් වහන්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලා දෙවියන් වෙන්න පුළුවන්. ශිව දෙවියන් වෙන්න පුළුවන්. මොන දෙවියන් කවුරු ඇදහැව්වත් මිනිසෙකුට මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් විය යුතු ආකාරයක් තියෙනවා. ඒක තමයි මේ මුළු ලෝකෙටම
උන්වහන්සේ පෙළන මේ ධර්මතාවය බුදු පියාණන් පෙන්නලා තියෙන්නේ මේ පන්සිල් පද පහ. මේ පන්සිල් පද පහ මොන ආගමක කෙනෙක් වුණත් රකින්න ඕන. මොන ජාතිය කෙනෙක් වුණත් රකින්න ඕන. මේක සියලු ලෝ සත්‍යයට එකයි. නේද? දෙවියන්ට, බඹුන්ට, මනුස්සයන්ට. සියලු ලෝස මේ තුන් ලෝකෙම ජය අරගෙන දෙන්නේ. බුදු කෙනෙක් පහලෙන් තුන් ලෝකයක් ජය අරගෙන. එතකොට මේ සියලු ලෝක වලින් මිදෙනවා. බුදුවරේ. ඒ සියලු දේ දැන හඳුනගෙන තමයි උන්වහන්සේ ධර්මයන් දේශනා කරන්නේ. මෙන්න මේ විදියට මිනිස්සයා කියන සත්‍ය ජීවත් විය යුතුයි. නැත්තම් නේද? දුක සැප දෙක එනවා. ඔබ ධර්මයේ හැසිරුනේ නැති වුණොත් මේ භවයේ ඔබ ධර්මය අවබෝධ කරගන්න නැතුව නේද? තියෙන දේවල් මේකේ වැරදි වැඩ කරලා මිය ගිහිල්ලා නේද? එතනින් පස්සේ නැවත ඔබ තිරිසන් ලෝකයකට යනවා. එහෙම නැත්නම් പ്രേත ලෝකයකට යනවා. එහෙම නැත්නම් නිරයට යනවා දුක් විඳින්න. නේද? එහෙම නැත්නම් වෙනත් ලෝකයකට යනවා. මෙතනින් පහළ මේ පහළ ලෝකවලට යන්න නෙමෙයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ. මේක පේනවා ඔබට දැනෙනවා මේ ධර්මය ඇහෙනවා. උන්වහන්සේගේ බුදු සසුන තිබෙන කාලයක මේ ගෞතම බුද්ධ රාජ්‍ය පවතින කාලයක තමයි ඔබ ඉපදිලා ඉන්නේ. එහෙනම් ඔබට බැරි වේද මේ ධර්මය අවබෝධ කරගන්න? ඔබට කොච්චරනම් ධර්මයේ ඇහිලා ඇද්ද? කොච්චර අහලා ඇද්ද? ඒ වුණා හැබැයි ඔබ හැදිලා නැහැ. ඔබ බොරුවට අහලා තියෙන්නේ. අහන්නම් වාලේ අහලා තියෙන්නේ. එහෙම අහලා වැඩක් නැහැ ධර්මයේ. ඒක තමයි මෙන්න මේ විදිහට ආවේ. ඔබට ධර්මයේ දැනෙන්නම නේද දෙන්න ඕන ඔබගේ තියෙන පව් ටික දාගෙන පෙන්නන්න. ඔබගේ තියෙන පාපයේ ශාපේ නිසා ඔබගේ ජීවිතයේ විදවිල්ල කොහොමද කියලා ඔබට හරියටම අවබෝධ කරලා දෙන්න තමයි මෙන්න මේ විදිහට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඔබ සොයාගෙන ආවේ. ඒ නිසා ඔය ලැබුවා දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඉතා දුර්ලභයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ නේද? කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට ඔබ මනුෂ්‍යාත්මයක් ලබන්නේ මේකත් කලාතුරකින් මේකත් අතිශයම දුර්ලභයි. මනුෂ්‍යාත්මයක් ලබන එක. මේක ලබන්නත් පින්කම් කරගෙන තියෙනවා. මනුෂ්‍යාත්මේ ලබා ගන්නත් තමයි පින්කමක් කරලා තියෙන්න ඕනමයි. පින් කරලා තියෙන්න ඕන. නැත්නම් මනුෂ්‍යාත්මේ ලබන්නත් බෑ. නැත්නම් නේද? පිරිත ලෝකවල තිරිසන් ලෝකවල ඉන්න වෙනවා. ඔබට අතපය හතරක් දීලා මොලයක් දීලා නේද? හොඳට ඇස් දෙකක් පේන්න දීලා කතා කරන්න පුළුවන් විදිහට කටක් දීලා නේද? ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් විදිහට කන් දෙකක් දීලා ඔබ එවලා තියෙන්නේ හැම ඔබට අංග සම්පූර්ණ සෑම දෙයක්ම තිබෙනවා. මෙහෙම කළා ඔබ එවලා තියෙන්නේ මේ සසරෙන් එතර වෙන්න මග සලසා ගනින්න. නැති වුණොත් ඔබ ඉවරයි. නැති වුණොත් ඔබ මේකේ නැවත මේකේ අතරම වෙවි මොන තරම් තව කාලයක් යන්න වෙයිද දන්නේ. මේක අවබෝධ කරගන්න කියලා තමයි උන්වහන්සේ කිව්වේ. එතකොට දිව්‍යන් වහන්සේලා ඔබ ඒවලා තියෙන්නේ. ඔබගේ තිබුණ පව පින අනුව ඔබ මනුස්ස ලෝකෙට, ඔබ තිරිසන් ලෝකෙට, ඔබ പ്രേත ලෝකෙට. ඔබගේ තිබෙන කුසල් අනුව, කුසල් අකුසල් අනුව. එහෙනම් ඔබ කුසල් කරලා තියෙනවා. ඔබ නැවත මනුස්ස ලෝකෙට එන්න. එහෙනම් ඔබ ඇවිල්ලා ඉන්න මනුස්ස ලෝකේ. එහෙනම් දැන් ඔබ මොන ආගමේ වුණා නේද? ඔබට ජීවත් විය යුතු ආකාරය තමයි මේ පන්සිල් පද පහ. මේ පන්සිල් පද පහ හැම ආගමකටම එකයි. හැම ජාතියකටම එකයි. හැම කුලයකටම එකයි. මෙන්න මේ පන්සිල් පද පහ ඔබ රකින්න. මේ පන්සිල් පද පහ රැක්කේ නැති වුණොත් ඔබ මේ සසරේ තව අතරමං වෙනවා. සසරේ දුක නේද? තව ඉස්සරහට ඔබ එනවා. මේකේ විදවිල්ල නිසා ජීවිතයේ විඳින්නත් බැරි වෙනවා මේ ධර්මයේ හැසිරුනේ නැත්තම්. මේ ධර්මයෙන් නේද මේ පෙන්නලා දුන්න උන්වහන්සේ පෙන්නපු මෙන්න මේ පන්සිල් පද පහ තුල ජීවත් වෙන්න. සියලු කෙලෙසුන් දුරු කෙරූ දෙනෝදාත් මෙතෙර කරවා නිවන් පුරේ
ජීවමානයි. නේද? බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින්. නේද? තමන්ගේ නේද මාර්ගයේ සකසා ගන්න සියල්ල ඔබට තියෙනවා. ඉතින් නේද? ඔබ මෙච්චර දවසක් ගෙදරට වෙලා නේද? ඔන්න පාසල් ගිහිලා ඒ වුණාට පස්සේ රැකියාවක් හොයා ගන්නවා. රැකියාව හොයාගෙන නේද? ඔන්න විවාහ වෙනවා. විවාහ වෙලා උදේ හවස නේද? රැකියාවට යනවා ගෙදර එනවා. රැකියාවට යනවා ගෙදර එනවා. ඔන්න නිවාඩු දවසේ ගෙදර තියෙන වැඩක් කර ගන්නවා. ආයෙත් යනවා ඕක තමයි කරගෙන ගියේ. කවදාවත් ඔබ නේද? අවුරුද්දේ එක වතාවක්වත් තමන්ගේ ගැලවීම වෙනුවෙන් නේද මේ ගෞතම බුදු පියාණන්ගේ මේ ධාතුන් වහන්සේලා මහ පිරිසක් වැඩ ඉන්නේ අපි ජීවත් වෙන මේ පුංචි රට තුලයි. නේද? ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලී මහසය මන්දිරේ. ඒතර තව කොච්චර ධාතුන් වහන්සේලා වැඩ ඉනවද නේද? කේස ධාතුන් වහන්සේ, දකුණු දළදා වහන්සේ, වම් දළදා වහන්සේ නේද? ලලාට ධාතුන් වහන්සේ නේද? ඌර්ණ රෝම ධාතුන් වහන්සේ මොන තරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද අපි ජීවත් වෙන මේ පුංචි රට තුල. ඒ වුණාට ඔබ මේවා වන්දනා කරන්නවත් ගිහිල්ලා නැහැ. නේද? දෙන්නේ. එහෙනම් දැන්වත් යන්න පටන් ගන්න. ඔබ කාලය හදාගන්න ධර්මයේ වෙනුවෙන් නැත්නම් ඔබයි අසරණ වෙන්නේ. ඔබ දන්නවද මේ ධර්මයේ පිළිබඳව? උන්වහන්සේගේ මේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්තොත්, ධර්මයේ මෙයයි කියලා හඳුනාගත්තොත් ඔබ දන්නවද දිව්‍ය ලෝක යනවා කියලා? ඔබ දෙව්ලොව සැප සම්පatti විඳින්න යනවා. ඔබ මේ ධර්මය අවබෝධ කරගත්තොත්. නේද? පැහැදීමේ ධර්මයේ පිළිබඳව පහදවා ගත්තොත්, හිත පහදවා ගත්තොත් ඔබ යනවා මෙතනින් ඉහළ තලයකට, දෙව් තලයකට. එතකොට ඔබ මේක හරියට අවබෝධ කරගෙන නේද? ඔබ මේ ධර්මයේ තුල ඔබ හරියට හැසිරලා පිංකම් කරගත්තොත් ඔබ සදාකාලිකව නේද? සැපත වන්නා වූ උතුම් නිර්වාණය කරා ඔබ යනවා. මේ සසරෙන් එතර වෙනවා. අය ඔය වගේ මනුෂ්‍යාත්මය ලැබලා දුක් ගැහැට විඳින්න නෑ ඔබට. සියලු දුකින් නිදහස. ඒකට තමයි ඔබට කිව්වේ මෙන්න මේ පන්සිල් පද පහ ඔබ රකින්න. එච්චරයි. මහ ලොකු දෙයක් නෙවෙයි. පන්සිල් පද පහ එන රකින්න දැන්වත් ඔබ පටන් ගන්න. පරක්කු නැහැ. ඔබට ඇහෙනවද? ඔබ පරක්කු නැහැ. ඔබ පරක්කුයි කියලා හිතනවා අපේ අප්පෝ මගේ ජීවිතේ නේද? අවුරුදු 80 70ක්ම ගියානේ. අපරාධ මේ අවුරුදු 70 මට ධර්මය අවබෝධ කරගන්න බැරුණා. දැන් හෙට අනිත් මම මැරෙයිද නැහැ. කමන්නේ මැරෙයි. මැරෙලා කොහොමද ඔබ හරහා වැටෙනවා මේ මහ පොළොට. ඔබ නෙවෙයි මගේ මේ කරි මනුස්ස කය මේ මහ පොළොට පස් වෙනවා. ඒක අනිත්‍ය බව ඔබ හඳුන ගන්න. ඒක නැති වෙනවා. හැබැයි ඔබට මේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න නේද? සිත පහදවා ගන්න පුංචි වෙලාවක් ඇති. පොඩි කාලයක් ඇති ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න. සිත පහදවා ගන්න. මාළු කාලයක් ඕනේ නේද? එහෙනම් පරක්කු නෑ ඔබ. පරක්කු නෑ. එහෙනම් දැම්ම ඔබ පටන් ගන්න මේක. ඔබයි නැත්තම් අසරණ වෙන්නේ. ඔබ ධර්මයේ හැසිරුනේ නැතුනොත් ඔබ අසරණ වෙනවා. ඉතින් මට පේනවා ඔබ අසරණ වෙන විදිය. ඉතින් මට දුකයි. දුකින්ද තමයි ඔබට මේ කියලා දෙන්නේ. මේ විදියට හැසිරෙන්න. මේකේ හැසිරුනේ නැත්තම් ඔබ විනාශ වෙනවා. ඔබ නැති වෙලා යනවා. ඔබට පින්කමක් කරගන්න බැරි වෙනවා. මොකද ඕක තරුණ වයසෙන් මේකට හරහා වැටුනොත් අපරාධනේ. මේක අවුරුදු 60 70ක් කරන කොච්චර පින්කම් කරගන්න තිබ්බද? ඒකයි මේ කියන්නේ. ඒකයි මම කියන්නේ මෙතන නේද කිරි දරුවෙක්වත් ගෙදර දාලා ඉන්න එපා. මොකද එයාට ඇහෙනවා මේ ධර්මේ. පුංචි දරුවා වුණාට ඔබ අතේ හිටියට එයාට ඇහෙනවා. එයාගේ පෙර භවයේ තියෙන මතක දේවල්. පෙර භවයේ තියෙන පෙර සංසාරේ නේද? ධර්මය අහපුවා ඒවා තියෙනවා. ඒකයි කියන්නේ එයාට තියලා ඉන්න එපා කියන්නේ. තරුණ වයසේදී අර වගේ අපි කියමු අවුරුදු 20න් නේද? මේ ඇති වෙන්නා වූ ඉදිරියේදී ඇති වෙන්නා වූ විපත්තරේ ජීවිතයක් නැතින අවුරුදු 20. අපි දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ වයස නේද ජීවත් වෙන ආයු කාලය අවුරුදු 70 මේ සාමාන්‍ය. එතනින් එහා ඉන්නවා. තමන්ගේ තියෙන නේද? අවපින 90 තියනගෙන ආපු ආයුෂ ප්‍රමාණය. නමුත් සාමාන්‍යයෙන් ගත්තහම අවුරුදු 70යි. එතකොට මේ අවුරුදු 70න් දැන් අවුරුදු 20යි. අවුරුදු 20 ජීවිතේ නැති වෙනවා. පෙර පව් ඉස්මතු වෙලා
නේද? මේ විශ්වයෙන් ඇති වෙන්නා වූ ව්‍යසනයන් වලින් ජීවිතය නැති වෙනවා. මහා පොළොවේ පස් බවට පත් වෙනවා. අවුරුදු 20න්. එතකොට මෙහාට පින්කම් කරගන්න අවුරුදු තව 50ක් තිබිලා. අපරාධ නේද මේ 50? අවුරුදු 50ක් තිබිලා දිනවා පින්කම් කරගන්න. එයා යන්තම් ඉස්කෝලේ කියලා ඉගෙනගෙන ආවා විතරයි එනකොට නේද? ඒ එනින් ගමන් තමන් තව වැරදි වැඩ කරනවා. වැරදි වැඩ කරපුවාගේ මේ භවයේ කරගත්තේ දේවලු මේ ශරීරය විනාශ කරගන්න වසවිස දීපුවා, මත් ද්‍රව්‍ය, මත්පැන්, මත් වතුර අරවමුවා, ජරාව දීපුවා නේද? වෙන එක වැරදි වැඩ කරපුවාගේ විපාක ඒවයි පෙර භවයේ තිබ්බ අකුසලුත් අක්ගාලා ඉස්මතු වුණා. ඒ මේ භවයේ කරනවා එහෙනම් ලෑස්ති නිගිලා එකට යන්න. අවුරුදු 20 අරගෙන යනවා. ඒක නිසා අපරාධේ එහෙම වෙන්න දෙන්න එපා ඔය ජීවිත. ඕක නේද? ඕක මේ වයසට ගිහිල්ලා මේව පණ නැති වෙලා ඇස් පේන්නේ නැතිලා මැරෙයි. ඒ වෙනකම් ඔබ යන්න. ඒ වෙනකම් ඔබ පින්කම් කරගන්න. ඔබ ධර්මය තුල හැසිරෙන්න. ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න. තමන්ට උපරිම හැකිතාක් පින්කම් කරගන්න. එක රෝග තියෙනවා. එක යක්ෂ දෝෂ, පෙරේත දෝෂ, අරව මේවා කුපාණ දෝෂ ඒවා තියෙනවා. ඔබගේ එක තිබෙන සිතේ තියෙන සියලු බලාපොරොත්තු සඵල කරලා දෙන්න කියලා ඉල්ලන්න. අපේ තිබෙන සියලු පාපෙන් සාපෙන් ස්වාමීන් සමාන දෙන්න. ස්වාමීනි අපෝ සුද්ධ කෙනෙක් බව පත් කරලා දෙන්න. අප සියලු පාපෙන් සාපෙන් කරවා ගන්න මැනව. අපේ ජීවිතේ විඳවනවා ස්වාමීනි. මේ ජීවිතේ විඳිනවා නොවේ. අපේ විඳවන විදියට සැලසිලා ස්වාමීනි. ඊර්ෂ්‍යා ආශිර්වාද කළ මැනව. අපේ සියලු පාපවල සමාන දීලා අප සුද්ධ කෙනෙක් බවට පත් කරලා දෙන්න කියලා ඔබ සිතන්න. යක්ෂාත්ම ප්‍රේතාත්ම අසුද්ධ බලවේග කොඩිවින බන්ධන හෝනියක් ලේකාලි සෝකාලි මත්කාලි සීරිකාලි කලකුමාර දිෂ්ටි ඔබි ප්‍රේමය විනාශ නොවන්නේ විනා බන්ධන ඔබි ප්‍රේමය විනාශ නොවන්නේ පුදුමාකාරයක ප්‍රශ්න පැටලිලා ඉන්නේ. ඒ වගේ ස්වාමීනි මට දරු සම්පූර්ණ අවශ්‍ය ස්වාමීනි මට දරු සම්පූර්ණ නැති කරනවා. මහා අසරණ වීමකට පත් වෙලා තියෙන ස්වාමීනි මට සමාන දීලා මගේ තියෙන සියලු අකුසලගේ පාප කර්ම සියල්ල යටපත් දෙන්න ස්වාමීනි මට සමාන දීලා මා බලාපොරොත්තු වෙන දරු සම්පූර්ණ ස්වාමීනි මට ලබා දෙන්න. මගේ සියලු පාපේ සාපේ ස්වාමීනි මට සමාන කර දෙන්න. आए बाबा वेलेज कराने मेरे बाबे आप करा हो कुमण हो अवसर करते आप ये बाबे जीव दे बिदोनो आपण का पागल मैं आज हन्ने येसु की नाम देव महिमा दकिनी आज हन्ने सीरी बेसन बने गिरी सीरी का कोलेस्ट्रॉल महिमा दकिनी ओ भी बाबे सियल सदवन्नी ओ भी සමහර පොදු අමාරු තුරටි අමාරු එක රෝග වකුගඩු අමාරු බඩවැලේ තුවාල සෙංග මාලේ අරව මේවා තියෙන රෝග
සියල්ලම ඉවත්ලා ඵලය ශරීරවල වලින් මේ දරුවගේ ශරීරය තුලින් ඒ දරුවෝ සුවේ නිදහස දීලා ඔබ ඉවත්ලා ඵලය මේ දරුවෝ ශරීර තුල ලයිට බෑ මේ රෝග හදන්න බෑ ආයේ මේ දරුවගේ ශරීර තුල අපලෙන්නේ ඔබලා ඉතින් උඩ ඉඳලා මුදි කරවන්න බෑ යක්ෂයා ඔබලා ඇදගෙන යයි ඔබගේ දුක කියන්න ඔබගේ ප්‍රශ්නය ඔබගේ වේදනාව සියල්ලම සිතන්න ඒකට සුවය දෙන්න නිදහස දෙන්න මගේ ස්වාමීන් වහන්සේ ජීවිතේ විතරයි මේ සියල්ල වල පිහිට ලබා දෙන මම ස්වාමීනි යක්ෂයාගේ දරුවෝ නෙවෙයි මායාවේ දරුවෝ නෙවෙයි දෙවියන්ගේ දරුවෝ ඔබි ප්‍රේමය වෙනස් නොවන්නේ ඔබි බලයෙන් සියල්ල සිදුවන්නේ ඔබි ප්‍රේමය වෙනස් නොවන්නේ ඔබි බලයෙන් සියල්ල සිදුවන්නේ ඔබි ප්‍රේමය ඔබ මතක තියාගන්න ඔබගේ සදාකාලික දේ තියෙන සදාකාලික සැපත තියෙන්නේ මේ ධර්මයේ තුලයි කියන එක. ඔබ කවදාවත් නේද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරේ නැහැ. ධර්මයේ ඔබ විශ්වාස කරා නම් ඇයි ඔබ වෙලා බලන්නේ? ඔබ ගෙවල් දොරවල් හදන්න යනකොට වෙලා බලන්නේ. ධර්මයේ විශ්වාස කරේ නැහැ. මොන හරි වැඩක් පටන් ගන්න යනකොට ආරක්ෂාව දානකොට දේවාලයකට ගිහිල්ලා නේද? බුදුන් වහන්සේ විශ්වාස කරේ නැහැ. දේවාලයකට ගිහලා අපි ආරක්ෂාව දාගන්නවා නේද? දේවාලෙන් තමයි මේ යක්ෂයා පන්නන්න පුළුවන්නේ. බුදුන්ගෙන් නෙවෙයි යක්ෂයාගෙන් තමයි පන්නන්න පුළුවන් කියලා නේද? ඔබ දේවාලයට ගිහිල්ලා දාගන්න. ඇයි ඔබ බුදුන් විශ්වාසය නැති කරගත්තේ? ඇයි ඔබ බුදුන් කෙරේ විශ්වාසයක් ලැබුවේ නැත්තේ? ඇයි ඔබ? උන්වහන්සේට එහා කෙනෙක් මේ තුන් ලෝකෙවත් බුදු කෙනෙකුට එහා කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ. ඇයි ඔබ විශ්වාස නොකරේ උන්වහන්සේ? උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඔබ විශ්වාස නොකරේ ඇයි? මොනතරම් ප්‍රාතිහාර්යයක් පාන්න පුළුවන්? මොනතරම් බලයක් තියෙනවද මේ ධර්මයේ තුල? නේද? අහස පොළොව කම්පා වෙනවා. බුදු කෙනෙක් පහළ වෙනකොට. නේද? බුදු කෙනෙක් පහළ වෙනකොට මල් හට ගන්නවා. මල් වර්ෂාව වැටෙනවා. බුදු කෙනෙක් පහළ වෙනකොට. නේද? උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ තබන පියවරක් ගානේ යක්ෂයෝ පෙරතර දුවනවා. ඉන්න බෑ. බුදු රැස් විහිදනකොට. ඇයි පිනෙන් ඒ තරම් පින්වන්තයි. මොන තරම් පින්වන්තද කියලා නිම කරන්න බෑ. බුදු කෙනෙක්ගේ බුදු ගුණය මොන තරම්ද කියලා කල්පයක් විස්තර කරත් කියලා නිම කරන්න බෑ. බුදු කෙනෙක්ගේ ගුණය. කල්පයක් කිව්වත් ඒ බුදුන්ගේ ගුණය කියලා නිම කරන්න බෑ. ඒ තරම් ගුණයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ විශ්වාස කරේ නෑ. හැබැයි මම විශ්වාස කරා. මම විශ්වාස කරන නිසා උන්වහන්සේව තෝරලා නේද? දෙවියන් වහන්සේද ඒ ශිරු බල මහිමෙන් දීලා එනම් ඔබ යන්න ඕන පුතා. මේ සෙනඟටද මේක අවබෝධ කරලා දෙන්න. ඇවිල්ලා ඔබට අවබෝධ කරලා දෙනවා. තේරුම් ගන්න කෙනා අවබෝධ කරගන්න එක සිත පහදව ගන්න කෙනා යයි. මෙතන පල්ලයට කීරවත් යන්නේ නැහැ. මෙතෙන්ද ඇවිල්ලා හරියට සිත පහදවා ගත්තා නම් ධර්මය අවබෝධ කරගත්තා නම් මෙතන පල්ලයට ආය යන්න දෙන්නෙම නැහැ. යන්න දෙන්නේ නැහැ ඔබට. උන්වහන්සේ වනගත වෙලා දුෂ්කර ක්‍රියා කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නේද?
උන්වහන්සේ මේ සියලු ලෝ සත්‍ය ගැන සියලු ලෝකවල පිළිබඳව මිනිසයා කරන කියන දේවල් අනුව යන ලෝකවල පිළිබඳව මේ නේද මේ තිරිසන්නු එක එක සත්තු මේ සත්වයන් මේ අය කර්මානු රූපව කොහොමද උපදින ආකාරය තුතවන ආකාරය මේ සියලු දේ පිළිබඳව අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන තමයි මේකෙන් නේද ගැලවෙන්න මඟ සලස ගන්න පුළුවන් මිනිසා වෙච්ච ඔබට විතරමයි. මිනිසාටම පමණයි මේ අටලෝ දහම අවබෝධ කරගෙන මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ සොයාගත්තා. ඉතින් මනුෂ්‍ය ආත්මය ලැබූ ඔබ උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව කිසිදු විශ්වාසයක් ලැබුවේ නැහැ. විශ්වාසයක් නොතබපු එකේ නේද විපාක තමයි අද ඔබ අත්විඳින්නේ. මෙලොවට බිහි වෙනකොටවත් ඒවා අත්විඳින්න සැලසිලා. මොකද පෙර භවයේද ඔබ ඉදී උන්වහන්සේගේ ධර්මයේ පවතින්නේ නැති. නමුත් ඔබ අවබෝධ කරගත්තේ නැහැ නේද? ධර්මයෙන් ඉවත් වෙලා ධර්මයේ ගණන් ගන්න නැතුව අපිට කොහෙද බුදුන්ගේ සරණක් අපිට කොහෙද දෙවියන්ගේ පිටක් කියලා හිතලා ඔබ වැරදි වැඩවලම යෙදුනා. ඒ වගේ විපාක මේ භවයේද ඔබ විඳිනවා. හැබැයි ඔබගේ කුමන හෝ පිනකට උන්වහන්සේගේ දහම තාම පවතින කාලයක තුලයි ඔබ ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ භවයේ ඔබ ධර්මය අවබෝධ කරගන්න. ධර්මයේ පිළිබඳව හොඳට මෙනෙහි කරන්න. සිත පහදවා ගන්න. Tamanට හැකි තරම් පින්කම් කරගන්න. මේ සසරේ බය, සසරේ දුක ඔබ දකින්න ඕන. ඔබ දකින්න ඔබගේ දැස් දෙකෙන් දැක්කටවත් ඔබ ගණන් ගන්නෑ. ඔබ දකින්න ඔබගේ දැස් දෙකෙන් එක එක විදිහට අඩුපාඩු සහිත දරුවෝ ඉන්නව ඔබ දකින්නව නේද? දකින්නවනේ. මේ තමයි පෙර සංසාරේ පාපය. නේද? නැත්නම් මිනිස්සයා උපත ලබන්නේ එකම විදියට. ජාතියකුත් නැහැ, කුලයකුත් නැහැ, මලයකුත් නැහැ, ආගමකුත් නැහැ, මොකුත් නැහැ. එකම විදියට උපදින්න. එන හැමෝම එක විදියට ඉන්න බෑ. එකම තැනක ඉන්න බෑ. එකම තලයක ඉන්න බෑ. ඇයි මේ දුප්පත් පොසත් වෙලා නේද? සමහරගේ ඇස් පේන්නේ නැතුව ඉපදිලා, කන් ඇහෙන්නේ නැතුව, කතා කරන්න බැරුව, අතපය කොර වෙලා, ඇත වෙලා නේද? උපදිනකොටම හાર્ට් එකේ ලෙඩ. ඇයි මේ? එතකොට මේවා අවබෝධ කරගන්න බැයිද ඔබට? ඔබ දැක්කට ගණන් ගන්න නැහැ. ඔබ දැකලා තියෙනව නේද? සමහර ඉන්නෝ ටවුන් වලේ ඔබ දැකලා ඇති. මනුෂ්‍ය ආත්මය ලැබුවට ඔහුට ඇවිදින්න බෑ. ඔහු යන්නේ ඔබ දැකලා මේ අත් දෙකට බාට කැලි දෙකක් දාගෙන කකුලෙන් බාට කැලි දෙකක් දාගෙන මෙහෙම බණුක ගා යනවා. ඔබ දැකලා තියෙනව නේද? ඔබට හිතෙන්නේ නැද්ද මේ සසරේ බය දැනෙන්නේ නැද්ද ඒ වගේ? දුක දැනෙන්නේ නැද්ද? ඔබට බැයිද මේ අවබෝධ කරගන්න? මමත් මිනිසෙක්, එයාත් මිනිසෙක්. හැබැයි එයාගේ පාප කර්ම නිසා මේ විඳවන්නේ කියලා ඔබට අවබෝධ කරගන්න බැරිද? පෙර භවයේ සතෙකුගේ හෝ කාගේ හරි අතපය කඩලා තිනවා ගහලා. දෙන්න ඇවිදින්න. එයා කියපු විදිහටම ඔහු යනවා මේ භවයේ. ඔබ මත තියන මේ භවයේ දැන් කරොත් මේ භවයේම විපාක දෙනවා. දෙමව්පියන්ට එක එක විදිහට ඔබ සලකන්නේ නැතුව එක එක වැරදි වැඩ කරොත් ඔබට මේ භවයේ මේවත් විදිහට ලැබෙනවා. ලැබෙනවමයි. ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ දකින්න නේද ටවුන් වල මේ යනවා ඇස් පේන්නේ නැතුව. අර මේ වගේ අල්ල පාරේ යනවා ඔහේ යනවා හැප්පුණොත් ඉවරයි. වාහනේක. පේන්නේ නැද්ද මේවා ඔබට? සමහරින් ඔබ දැකලා තියෙනවා කකුල් දෙකම කපලා ඉන්න ඔබ දැකලා නැද්ද? අත් දෙක නැතුව ඉන්නවා. සමහරින් ඔබ බට ගහලා මේව පේනද ඔබට දැනෙන්නේ නැද්ද මේ සාරේ භයානකම? ඇයි ඔබට මිනිසා වෙච්ච ඔබට මේව අවබෝධ කරගන්න බැරි? මනුෂ්‍ය ආත්මය ලැබීම දුකක් කියන එක ඔබට අවබෝධ කරගන්න බැරි. ඇයි? ඔබ හොඳට කාලා බීලා ඇඳලා පැලඳලා ඉන්නවා. ඔබ වයසට යනවා. මේ ඔබ ගැන කියන්නේ. ඔබ වයසට ගිහිල්ලා ඔබට එනවා ලෙඩක්, රෝගයක් එනවා. මොකද මේ ශරීරේ දි รา පත් වෙනවනේ. එතකොට රෝග හට ගන්නවා. නේද? අවුරුදු 50 පැන්නනා ලෙඩ තමයි. ඇවිද ගන්නවත් බැරි වෙලා නේද? ඔන්න එතකොට හાર્ට් එකේ ප්‍රශ්න. ඒ නැත්නම් ඔන්න හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා කියලා මේක ඔපරේෂන් කරන්න ඕන, මේවා කරන්න ඕන කියලා ඕක කරලා කන්න බොන්න බැරි වෙන මෙතනින් බැරි වෙනවා. කන්න බොන්න නේද? බොන්න විතරයි දෙන කන්න නෑ. ආසාදී වල මොනවක් කන්න බෑ. බටයක්ින් තමයි දාන්නේ. ඔබට පේන්නේ නැද්ද මේවා? මෙතනින් දානවා බටේ හිල් කරලා. ඔබගේ ශරීරයේ හිල් කරලා දානවා. ඔබ සැපවත් ජීවිතයක් ගත කරා. හැබැයි ඔබ පව් ටික කමා කරගන්න ඉල්ලුවේ නෑ. නේද? පව් ටික සෝදා ගන්න ඔබ ඉල්ලුවේ නෑනේ මේ සසරේ පාපේ ඉස්මතු වෙන්න
දෙන්නේ නැතිව ඔබ වැඩ කටයුතු කරගත්තේ නැහැ. ඔබ පාපී ඉස්මතු කරගන්න වැඩමයි කරේ. ඒ වෙනකම්. ඔබ කැමතිද මෙහෙම ඔබගේ නේද බටයක් ගහලා නැත්නම් මේ මූත්‍රා බට මේ වගේ මූත්‍රා බට ගහගෙන ඉල්ලගෙන ඉන්න? නේද? එක එක තැන්වල මේ එනවා. නේද? කක්කවන මේ තැන්වලින්. මේවා ඔක්කොම දිරාපත් වෙලා මේ වගේ එනවා. ඔබ ජීවිතේ විඳවනව නෙවෙයිද? බත් ටිකක් කා ගන්න බැරි වෙනවා. තේ එකක් බොන්න බැරි වෙනවා. වතුර පොදක් බොන්න බැරි වෙනවා. ඔබට අවබෝධ කරගන්න බැරිද? ධර්මයේ ඔබගේ බුද්ධිය තුන ඔබගේ ඥානය තුන මේ ලෝකේ ගොඩ නැගෙනවා. ඒවට ඔබ මේ ධර්මය අතින් ඔබ අවබෝධ කරගන්නේ නැහැ කවුද? දැන්වත් අවබෝධ කරගන්න. මේවා දකින්න ඔබ. ඇත් දෙකෙන් දැක්කත් සත පහකට ගණන් ගන්න නැහැ. ඔය අරකගේ මොකක් හරි මේකක් කියලා හිතාගෙන එනවා ඉච්චර. ඒ කූඩ බැලනවා. බැනලා යනවා. ඔබ hina වෙලා යනවා එයා දැක්කාම. ඕක මොකක් හරි කරපු වැඩක් තමයි කියලා. hina වෙන්න එපා. ඔබට එනවා අනිත් එක රිටර්න් එක ඊට පස්සේ එනවා ඔබට. මගේ එනකමක් තියෙන්නේ. කොයි වෙලාවෙ ඉස්මතු වෙන්නේ නැහැ. ඇක්සිඩන්ට් වෙච්ච ගමන් කකුල් දෙක දෙකට කැඩේ. ඉවරයි. ඇයි? ඔබ hina වුණා අර දැකපු ගමන්. hina වෙන්න එපා. ඔබ දුක් වෙන්න ඕන. මේවා දැක්කාම මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්න යනවා. ඒවා දකින්නකොට මේ සසරේ භයානකම මම මෙච්චර දෙයක් දැනගෙනත් මම ඒවා දකින්නකොට තාම මට දුකයි. මේ මිනිස්සු මේ විදිහට ජීවිතේ විඳවන්නේ පෙර භවයේ කරපු අකුසල් නිසා නේද? පාපේ නිසා නේද? ඔබත් ඒ වගේ වෙයි. තව තියෙනවා ඔබේ කාලේ ඉස්සරහට යන්න. ඒ යනකොට නේද? තව කෙනෙකුට ඔබ දැකලා එයාට ඔබ හින්ට් අරින්න යන්න එපා. පළවෙනි දේ හින්ට් අරින්න යන්න එපා කාටවත්. ඔබට හින්ට් එක අරනකොට නේද? ඔබට ගොඩාක් පසුතැවෙන්න වෙයි. ඔබ කවුරුත් දැක්කොත් ඒ මොන හරි මේ අසරකමකින් දුප්පත්කමෙන් එමින්නවා නම් ඔබ පහත් කොට සලකන්න එපා. ඔබ පහත් වෙන තැන ළඟ එනවා. බොහොඳට මතක තියාගන්න ධර්මයට ධර්මානුකූලව දෙන්න එනවා ඔබට. ලැබෙනවා ඒවා. එකපාරම ඔබ කඩා වැටි. ඔබ හිටපු තැනින් ඔබ උසස් වෙලා හිටනම් ඔබ සල්ලි බිරමු දාලා අතින් මේවා ගොඩ ඇගිලා හිටියා නම් ඔක්කොම කඩා වැටෙයි අන්ත අසරණ තැනට. ඔබ hina වෙන්න එපා කාටවත්. පහත් කොට සලකන්න එපා. ඔබට දෙයක් තියෙනවා ඔබ දෙන්න එකේ. අපිට නම් ඒව නෑ, අපිට නම් ලෙඩ දුක් නෑ, අපිට ප්‍රශ්න නෑ, ඕවගේ දුක් විඳින්න නෑ කියලා ඔබ හිතලා සතුටු වෙන්න එපා. ඔබගේ උද්දච්චකම, මහාන්තත්කම, ලොකුකම, උඩඟුකම මේවා නැති කරගන්න. මේවා එනවා ඔබට රිටර්න් එක එන ගමන් තියෙන්නේ. ඔබ කරපු දේවල් තියෙනවා. මේවා එනවා කැරකි කොයි වෙලාවෙ උඩට එයිද? එන වෙලාවට නම් විඳවන්න වෙනවා. ඒක නිසා ඔබගේ එකයි කියන්නේ සිතින්, කයින්, වචනෙන්, තුන්දොරෙන් නේද? වැරදි කරගන්න විදිහට සලස ගන්න එපා. ඔබගේ හැම සිතේ තියෙන හැම දෙයකට ඔබ පිළිදෙන්න. ඔබගේ සියලු දුකට පිළිද වෙනවා. ඔබගේ සියලු ප්‍රශ්න වලට පිළිද වෙනවා. ඔබගේ සියලු බලාපොරොත්තු සඵල කරලා දෙනවා. ඔබගේ වේදනාවන් සියල්ල සුවපත් කරලා දෙනවා. හැබැයි ඔබ වැරදි වැඩ කරන්න එපා. ඔබට හරි ආදරේ දෙවියන් වහන්සේලා. බුදු පියාණන් වහන්සේ හරි ආදරේ. ඔබ වැරදි වැඩ කරනකොට ඔබ ගාවට එන්න විදියක් නැහැ. ඔබ ඔසවාගෙන යන්න විදියක් නැතිනවා. මොකද ඔබ පේන්නේ කළු පාටට. ඔබ සුද්ධවන්තයෙක් වෙන්න ඕන. ඔබ සුද්ධ විදිහට ජීවත් වෙන්න ඕන. ඔබගේ සිත පිරිසුදු වෙන්න ඕන. එවිටයි ඔබගේ හැම ප්‍රශ්නයකටම හැම බලාපොරොත්තු ඕන දෙයකටම පිට වෙන්න පුළුවන් ඔබ ගාවට ඇවිල්ලා. නැත්නම් එන්න විදියක් නැහැ. ඔබ අරක්කු බීලා, කසිකු බීලා, ගංජා කාලා, කුඩු කාලා, අයිස් කාලා ඉන්නවා එන්න විදියක් නැහැ. ඔබ ගාවට ඔබ ගලවා ගන්න ඇවිල්ලා ඉන්නේ. ස්වර්ණමාලි මාසයම රවිගේ ආශිර්වාදයේ තුලින් ගෞතම බුදු පියාණන්ගේ ධර්මය අරගෙන මත බුදු වෙන පෙරපුර නාථ දෙවියන් යේසුස් වහන්සේ අල්ලා දෙවියන් ශිව දෙවියන් විෂ්ණු දෙවියන් සෝම සම දෙවියන් කන දෙවියන් කතරගල දෙවියන් විශ්ව වාසාවරි මේ ශිව ආශිර්වාදයෙන් අරගෙන ඉන්න ඔබගේ විතර තමයි. ඒ දුකෙන් නිදහස් කරගන්න. ඔබගේ පීඩාකාරී ජීවිතේ ඔබ අරගෙන යන්න ගලව ගන්න. ඔබට අවශ්‍ය දේවල් සපයලා දෙන්න. මනස ලෝකෙට. මිනි මාවගෙන් අදුරේ දසරිනේ ඔබට මාසෙව්වේ. ඔය යක්ෂයා තුරුල යන්න හදන්න එපා. ඔබ දෙවියන් වහන්සේ තුරුල යන්න හදන්න. අදුරේ අරිසමියර ලැබෙන්න ගන්න එපා. ඔබට මාසෙව්වේ.
කොයි මොහොතේ ජීවන සංසාරවා ඔබගේ ප්‍රශ්නේ මෙතන වේදනාවේ අද තමයි ප්‍රශ්නේ අප දෙයකට කීනවා නිරාකරණය සතුට සමාදානය ඔබට ලබා දෙනවා ඔබගේ සෑම බලාපොරොත්තුවක් ඔබ විශ්වාස කරන බුදුන් සරේ දෙවියන් වහන්සේලා කෙරෙහි ඔබට ස්තුතියි උන්වහන්සේලා බලන්නේ ඔබ කීයේද නමුත් ඔබට එන්නට පාපෙත් කියලා ආදර නිවිදුන් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න ඔබගේ සිත නිකන් පැහැදෙන්න පටන් ගන්නවා ධර්මයේ පිළිබඳ විශ්වාස කරන්න පටන් ගන්නවා ඔබගේ සිත කය වචන ටික ටික සම්වර වෙන්න යනවා එතකොට ඔබ ගාට එන්න පුළුවන් තාත්තා ඔබ මොනයක් හෝ දෙයකට සිහි කරනවා නම් සක්කාල ඔබ ගාට එන්න පිළිදෙනවා ඔබට විපතක් වෙච්ච නම් ඒ විපතෙන් සක්කාල ගලව ගන්නවා ඔබ පහත් සිටිමා වැටි වැටි ඇවිත් මාහට පෙම් කෙරුවේ ඔබ අල්ලාගෙන ඔබ එකතු කරගෙන යන්නේ වැටි වැටි ඇවිත් මාහට පෙම් කෙරුවේ කඩුලෙලි දිසනා මාහට අල්ලා නිසි මග පෙන්නුවේ ඔබට දැන් අතෙන් අල්ලාගෙන ඔබට නිසි මග පෙන්නලා තිබෙන්නේ ඔබේ ඔබ මේ පාරේ යන්න ඔබ මේ පාරේ කියන ඇතුළත වාසනායි මේ පාරේ යන්න මේ බුදු පියාණන් පෙන්නපු මාර්ගය තුල යන්න මේ දිව්‍ය රාශියල පෙන්නපු මාර්ගය තුල ඔබ යන්න ඔබ අරගෙන මේ දාන තුමෙනි සුසවත් හොයනේ ඔබ ඊළඟ ඔබගේ පව් ටික සියල්ල සෝද ගන්න මොකද පාපේ තරමන ඔබ තුල තිබෙනවා ගොඩ ගැහිලා ගොඩ ගහගෙන මේවට විපාක කොයි මොහොතේ කොයි වෙලාවෙත් දෙයි ලැබෙන්න නැහැ. මේ ලැබෙන්න පෙර ඔබ ඉල්ලන්න ඒ සියලු පාපේ ස්වාමීනි හදවතින් ඉල්ලන්න. ස්වාමීනි පාපේ ස්වාමීනි සමාව දෙන්න බැලුවා. වැරදි ස්වාමීනි කරන්නේ මා දැනුවත් හොරුදෙනවා. මා සමාව දෙන්න බැහැ. මාගේ ප්‍රේමී දිවසනේ කල්වාරි දිවේ මාන සමගුණා වාපස් කොරෝනේ යේසුස් වහන්සේගේ සුද්ධ දේවල් මනේ ඔබ සිස්සාවේ තියෙන පාපය ස්වාමී සියල්ල සෝදා විසුද්ධ කර දෙනවා ජීවමානයි ඔබට ස්තුතියි ඔබට ස්තුතියි අපා පියාණනි ආදර නිවිදුන් නැලුම් අරුතුමෙනි සුසවත් හොයනේ ඔබ හට මහිමය වේ කිසි දින කිසි විට මා අත්නාරින ඔබ හට මහිමය වේ ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි අපා පියාණනි ආදර දෙවිදු නැලුම් කරතුමෙනි වෛර කර කර අපතේ දාන්න තරම් කාලයක් අපට ඇත්තේ නැහැ. ඔබට අපතේ යවන්න කාලයක් නැහැ. සියලු සත්වයෝ සුවපත් කියලා මෛත්‍රියම පුතුරා. සියලු දෙනාටම මෛත්‍රිය වඩන්න. මේ ජීවිතේට ඒක මහා සහනයක්. साक्य सिंह तेजमान उदार धीर धीर वंदनीय पूजनीय उत्तराज आननी अविदु अंधकार बिंब तुंगराज आननी तुम लोगे सतुन निवन गौद
රැසු අඳුර සෞඛ්‍යලස් මලින් මිදුන සාන්තිවාදියානනි මෝක්ෂමාර්ග පරිසෙන් සත්‍යවාදියානනි එක පැගිරිගෙන මේ සියල්ලද බලවත් කරමනව ස්වාමීනි. ඔබ වහන්සේගේ සිල් ආශිර්වාදයන් නිදහස් කරමනව ස්වාමීනි. ජීවමානයි දාන්න. ඔබගේ ආලේපේ බලවත්. ඔබ තුල සිටේ දැස් දෙක පියාගෙන ස්වාමීනි සුබ සමත් දෙවිඳුනේ මට පිහිටවනු මැනව. සියලු දෙවි දේවතාවුනි මට පිහිටවනු මැනව. බුදු පියාණනි ඔබ වහන්සේගේ ධර්ම සත්‍යයි මට පිහිටවනු මැනව. මගේ මේ සියලු රෝග පීඩා දුක් කම්කටොළු වේදනා මගේ ජීවිතයෙන්ම ඉවත් කර දෙනු මැනව. ඒ වගේම මාගේ නිවෙන්නාව එක ජල බඳුන් ආලේපේ මේ සියල්ල බලවත් කර දෙනු මැනව ස්වාමීනි කියලා සුවපත් කර දෙන්න කියලා ඔබ සිතන්න. අල්ලන ගන්න යා බැන්දකට එහාට ගන්න
එළියට. යක්ෂයන්ව කිරියවල් බලවත් කරගන්න බෑ. देवी पियाणी येशु पियाणी ඔබ වහන්සේගේ දේ සුද්ධ බලයේ ස්වාමීනි මේ සිවුසනක මත නිදහස් කර මැනව ඒ දරුවන්ගේ තිබෙන ඒ එක එක ජල අතේ තිබෙනා වූ එක එක ජල බඳුන් එක එක ආලේප එක එක පැකිලි මේ සියල්ල බලවත් කර මැනව ස්වාමීනි ඔබ වහන්සේට කාර්ය කරන්න ජීවමාන යේසු පියාණන් දාන ඔබගේ ජීවිතේ ඉවත් වෙලා යන්න අපට අවශ්‍ය විදිහට සේත සලසලා දෙන්න අපට සුවේ සලසලා දෙන්න නිදහස සලසලා දෙන්න අපට නව ජීවිතයක් දෙන්න ස්වාමීනි කියලා ඔබ සිතන්න ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරලා දෙන්න ඔබ තුළ තියෙන විශ්වාසය පමණයි බුදු පියාණන් කෙරෙහි ඔබවහන්සේ කෙනෙකු දාන කෙරෙහි ඔබවහන්සේ දෙසු දාන කෙරෙහි දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ අදාළ දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසයෙන් යුතුව ඔබට ජය නියතයි හැබැයි වැරදි වැඩ කරන්න එපා දෙවියන් කුදුර අදා වැළපෙනවා ඔබ නේද ඔබ වැරදි වැඩ කරන්න යනකොට වැරදි වැඩ කරන්න එපා ඔබට බුදුමාකාර විදිහට අනුකම්පාව දක්වන්නේ දෙවියන් වහන්සේලා ඔබ වැරදි වැඩ කරන්න එපා ඔබට ආදරේ මේ තරම් ඔබ කරුණාවෙන් ඇයි ඔබට මේ කියන්නේ ඔබ අසරණව දකින්න කැමති නැති නිසා එනිසා ඔබ හැමෝම මොන තැනකට යනවා දකින්නයි කැමති උන්වහන්සේලා. ඔබ මේකේ පල්ලෙහාට යනවා දකින්න කැමති නෑ. මනුස්ස ලෝකේ පල්ලෙහාට යනවා දකින්න කැමති නෑ ඔබ.
ආයි පාපේට ආයි නිරේට ආයි මිනිසන් ලෝකෙට එහෙම නැත්නම් වෙනත් නේද දුක් විඳින්නා වූ ලෝකයකට යනකොට කැමති නෑ ඔව් මෙතන කියලා යන නම් උන්වහන්සේ කැමති කියලා මෙතන කියලා අරගෙන යන්නයි මේ දේශෙන්නේ මේ ඔබට ආශිර්වාද දෙන්නේ මනුස්සයා ඔබ මේ විදිහට හැසිරෙන්න කියලා ඔබට මේ අවබෝධ කරලා දෙන්නේ ඒකයි ඔබ